ප්‍රසන්ටේෂන් එකකදී ඔබව සූදානම් කරගන්න ඕනේ. ඒක අතිශය වැදගත්. හොඳ ප්‍රසන්ටේෂන් එකක් තිබ්බ පමණින් ඒක සාර්ථකව ඉදිරිපත් කිරීමක් වෙන්නේ නැහැ. ඒකට ඔබව ලෑස්ති කරගන්නම වෙනවා. ඒක කරන්න පුළුවන් විදිහක් අද බලමු. මම සිතාරා කලවාරච්චි. මේකට කියන්නේ මං පොර න්‍යාය කියලා. ඔන්න සාවධානයෙන් කන් දෙන්න. ඔබ බහුතරය මං පොර න්‍යායට අකමැතියි කියලා මම දන්නවා. අපි කතාවට කියනෝනේ ඔන්න මං පොර වෙන්න යනවා කියලා. ඒක නෙවෙයි මේ. හැබැයි ඒක නෙවෙයිමත් නෙවෙයි. පැටලුණාද? මෙහෙමයි. ප්‍රසන්ටේෂන් එකක් කරන්න තියෙනකොට ඔයාගේ ප්‍රේක්ෂකාගාරයේ ඉන්නේ 5 දෙනාද 500 දෙනාද කියන එකට වඩා ඒ හැමෝගේම අවධානය ඔයාට තමයි තියෙන්නේ කියන එක අමතක කරන්න එපා. එතකොට ඔයා මුදුනා, ලොක්කා නැත්තම් පොර. දැන් ඔයා කියන දේ තමයි අහන්නේ. ඔයා තමයි මෙතන වැඩිම ආකර්ශනීය පුද්ගලයා. හැබැයි ඔයා කියන දේට ප්‍රේක්ෂකයා එකඟද? කොයිතරම් දුරට ඔයා පිළිගන්නවද කියන එක තීරණය වෙන්නේ ඔයා කියන දේ අනුව සහ එය ඔබ තහවුරු කරන විදිහ අනුව. නමුත් ප්‍රසන්ටේෂන් එක අවසන් වෙනකම්ම සමස්ත ප්‍රේක්ෂකාගාරයේ හසුරවන්න ඔබ. එතනදි තමයි පොර. ඔයාගේ මතයට අදහස් දැක්වීමට සමස්ත ප්‍රේක්ෂකයා අවධානය යොමු කරලා තියෙන්නේ. ප්‍රේක්ෂකාගාරේ 100ක් ඉන්නවා නම් ඇස් 200ක් ඔයා දිහාට එල්ල වෙලා තියෙන්නේ. 100ක් දෙනා ඔයාගේ අදහස් වගේම ඔයාගේ ඉදිරිපත් කිරීමත් ග්‍රහණය කරගනිමින් ඉන්නේ. එතකොට කතානායකයා ආකර්ශනීයම පුද්ගලයා තමයි ඔයා. ප්‍රසන්ට වීම හරහා ඉදිරිපත් කරන්නා වීම හරහාම ඔයා ප්‍රධානය වෙලා තමයි ඉන්නේ. දැන් සභාව තුල ඔයාගේ සියලු චලන, ඉරියව්, හැඟීම් නිරීක්ෂණයට ලක් වෙලා. එතකොට ඔයා නෙවෙයිද ලොක්කා හසුරවන්න සරලවම පොර. දැන් නම් ඔන්න ඔබට පැහැදිලි ඇති. හැබැයි මෙන්න මේ වෙලාවේ ඔයාට පොඩි හරි සැකයක්, චකිතයක්, පසුබෑමක්, බයක්, දුර්වලතාවයක් සරලවම යම්කිසි බැරියාවක් ආවත රජෝ සියල්ල හමාරයි. ඔයත් නැති වෙලා වැඩෙත් හබක් වෙනවා. අන්න ඒ නිසා ඒ වගේ වෙලාවක බය සැක හැරගෙන ඔයා ටිකක් මුදුන් වුණාට පොර වුණාට කමක් නැහැ. ඔයාගේ හිත ඇතුලේ. හැබැයි ඒක හැසිරීමෙන් නෙවෙයි කරන්න ඕන. හිතට ධෛර්යය ගන්න ඕන අවස්ථාවක්. මේ තරම් විශාල ප්‍රේක්ෂකාගාරයක් ඉදිරියේ මමයි ප්‍රධානියා. මමයි අවධානය දෙනු කෙනා. මමයි සභාව මෙහෙයවන්න කියලා අභිමානයක් හිතට ඇති කරගන්න. ගතට ලස්සන වස්ත්‍රයක් ඇඳුමක් ලැබෙනවා වගේ හිතට මට පුළුවන් මේ අභියෝගය දිනන්න කියන හයිය ගන්න. ආන්න මම පොර න්‍යාය ගන්න අවස්ථාව ඔබට ඇවිල්ලා. එතනදී ඔබ හැසිරෙන්න ඕන සබකෝලයේ නැතිව සභාවට ප්‍රේක්ෂකාගාරයට හුරු පුරුදු විදිහට සභාවට ආගන්තුක නොවන විදිහට හැසිරෙන්න හිතට හයිය ගන්න. මේ තමයි මට ලැබුණු වටිනාම අවස්ථාව කියලා තමන්ටම තමන් අභියෝග කරගන්න. එතකොට මුළු හදවතින්ම ඔයා තමයි ලොක්කා. ඒක ඔයා තුළ පමණක් තියාගන්න. ඒ මුදුන්කම රටට ලෝකයට පේන්න හැසිරෙන්න නම් එපා කීයටවත්. මට සවන් දෙන්නන් වගේම මගේ මතයට ඔවුන්ව එකඟ කරගන්න පුළුවන් හැකියාව මට තියෙනවා කියන පූර්ණ විශ්වාසයෙන් ඔබේ ප්‍රසන්ටේෂන් එක ආරම්භ කරන්න. ඔබව පරද්දන්න කිසිම ජගතෙකුට බෑ. හැබැයි ඔබම හිතින් හිතුවොත් අනේ මට මේක කරන්න බෑ කියලා ඔබ නැගිටවන්නත් මේ ලෝකේ කිසිම ජගතයකට බෑ. ඒක තමයි ඇත්ත. ඒ නිසා සිරුර හැඩ කරගන්න වගේම ධනාත්මක සිතුවිලි වලින් ඔබේ ආධ්‍යාත්මය පුරවගත්තාම ඔබ වටන්න කාටවත් බෑ. දිනුම විතරමයි. ප්‍රසන්ටේෂන් එකකට ඔයාව ලෑස්ති කරගන්න විදි තවත් තියෙනවා. ඒවා ඉදිරියේදී කතා කරමු. එතෙක් ඔබේ ජීවිතය අලුත් කරගන්න කමියුනි ක්‍රාෆ්ට් බයි සිතාරා සබ්ස්ක්‍රයිබ් කරන්න.